Take the next right. Continue for 800 meters. නියම පාර. මේ පාර බලන්න මේක තමයි. ඔය හිමින් යන් ෆෝන් එක පැත්තකින් තියනවා. ෆෝන් එක දෙන්න. මේක නියම පාරක්. අනිවාර්යෙන්ම view point එකත් එක්ක එනම ට්‍රෙකින් එකක් දාන්න පුළුවන්. ඔය ඉස්සරහම ආයි කොහොමද In 200 meters, turn left. Take the next left. Continue for 3 kilometers. ඔයාගේ වේගය වැඩි වෙනවා ටික. බස් තුනක් කරලා වැඩ කරනවා මෙච්චර හොඳ ගැතියේදී අර කොහෙවත් කැලේකට යමු. ආගොල්ලෝ කාගාලේකට. කපුසි වල පෙන්න නිකන් බොරුවට. මේ වීඩියෝ එක කොහෙවත් දාන්නේ උඹයි. ඒ පරිණාස ඔය ඉන්නේ. මේ ටික නම් අඩුවනේ. හරියට මේ නකල්ස් පැත්තට ගියා වගේ මේ ටික. මේවයි ටූරිසම් කියන්නේ මේවයි ටූරිසම් කියන්නේ මොකක්ද අපිට කරන්න ඇති කියලා. තාපොට් එක අර මිනිස්සු එක්ක ගාවනම් මම බැනුනුත් අහනවා. මොනවද මේ මම මේ කොටුවේ මේ මොනවද මේවා කරන එක්කෙනෙක් කියලා හිතුවද කියලා. ඒකයි ඔය ඉතුවේ එක දෙයක් ඒක දෙන්න ඕනේ අපි අන්න. රෙස්පෙක්ට් එක දෙන්න. පාර ෂෝක් අනේ පාර ෂෝක් මේ පාරේ දුර යන ට්‍රෙක් එකක් ඇති අල්ල ට්‍රෙක් එක එන්න ඕනේ නැත්නම් මේ පැත්තට තමයි
කියලා අපිට කරන්න පුළුවන්. පුළුවන්. අද ටික වෙලා නෑ. half day program එකක් පටන්. දරුණු අංගුවක් තියෙනවා හිමින් යා. මට දැන් ප්‍රභාෂගේ වචන කියවෙනවා. මට ප්‍රභාෂගේ වචන කියවෙනවා. තරුණ අංගවත් ඒක චුට්ටියක්. දැන් මම තුන්හිලස් කියන එකත් උරුදුවේ කියන්නේ. මේ පැත්තේ වගේ ඩෙමොක් තිබුණා බා. ඒ වයින් ඕනේ. මට පෙන්නද හැකියාවේ? එනකොට බයිමනේ. කාටද? අය ඔව් අපි පොඩ බෑලා. දෙකට ගන්න. මෙරක ප්‍රවාස. ඊයර කවුලුවට එතකොට තමයි මට පුළුවන් නේ මම හිතන්නේ ට්‍රයි කරන්න. කොච්චර දුර යනවද ප්‍රභාෂ? මේ තු අතකුරේ ගන්න බැන්න. අර මේක නම් දුර ගියාට කමන්නේ නෑ මේක නේද? දුර ගියට කමන්නේ දුර යන්න යන්න මේක ලස්සනයිනේ. ලස්සනයිනේ. එන්න පාර කෙටි වෙනවා බලාගෙන. එන වැඩි වෙනවා. පාර කටු වෙනවා. ඔබට තමයි හරවන්න තියෙන්නේ හරවන තරගේ. හිමින් මම අර වැලමිලි වංගුවකින් වගේ පහලට මමට හරවන්න තියෙන්නේ. හිමින් ඒකනේ. ඔතනින් පහලට. නැත්තම් කොහමද පාර වෙන්නේ මම මේකෙන් බලන්න. මේ ලොලු වගාවල් බලන්න පුළුවන්. රෙඩි එකක් නිකන් බස් එකක් එක්කම ආවත් පාඩුනේව. අරුමයි දැන් මේ කොහෙවත් ඇවිදලා ඇවිදලා ඔව්. නැත්තම් ඌ කියනවනේ මෙතන ලස්සනයි ඒරියා කියන්න ඒක ලස්සනයි යන්න පුළුවන් කියලා. ලස්සනයි. අර උඩුක කසට අපියෝ. යමෙන් ඇල්ලම එකක් හෙව්වේ. නෑ මේ ඇල්ල නෙමෙයිනේ. මේ ඇල්ල නෙමෙයි. අරය කන්සෙප්ට් එක එතකොට යන්නේ ඇල්ලට නේද නේද? රාවණ කන්සෙප්ට් නෑ 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 මේ හරියට ඊළොය කියන්නේ රාවණ චැරියට් පාත් එකේ ඒ කියන්නේ යාගේ චැරියට් පාත් එක නෑ නෑ චැරියට් පාත් එක මේ පැත්ත නෙමෙයි රාවණාගේ ඒ කියන්නේ මේ පැත්තෙන් නකල්ස් පැත්තෙන් එහා පැත්තට ගිහිල්ලා යහංගලට යන්න පුළුවන් නේ අයංගනේ පැත්තට එහෙන් යහංගලට යන්න ඒ රූට් එක මේ පස්සර මේ කෙරෝල් අනිත් පැත්තට එතකොට මේ එහෙම නැත්නම් අපි ආවේ මේ පැත්ත නම් අනිවාර්යෙන් මේක කෙරවල වෙනවා ඇත්තේ හෝටන් ප්ලේස් පැත්තට. එතකොට කොහොමද චැරියට් පාත් නේ සෙට් වෙන්නේ? චැරියට් පාත් එක හෝඩින් ප්ලේස් එකක් තියෙනවා. හෝටන් ප්ලේස් පටන් ගන්න කලින් මේ රම්බෝඩින් පටන් ගන්න චැරියට් පාත්. ඒ ඇවිල්ලා තමයි අශෝක් වතික වලින් අපි දැන් පස්සර පාර නම් ඉන්නේ මයංගලේ පැත්තට දාලා ඒරියා ලස්සනයි නේ. ඒරියා ලස්සනයි. බෑනේ හොටෙල් ටිකට යන්න බැරි ටිකට. මේ මිනිස්සුන්ට කෝල් කරලා කියලා. මම ඕලුකාරයා වෙන්න බෑ. හොටෙල් විසිට් එකක් කියලා මොනවද කරන්නේ? හොටෙල් ගිහලා හොටෙල්ස් වල රූම්ස් බලනවා. වැඩි දෙයක්. In 200 meters, keep left. පාරක් හැරගිල්ල වගේ වුණාද? යන් කොයි හරියද? දැන් කොයි හරියද? Keep left. ඔටසේ පොර මොකද කියන්නේ? turn left. ඔහොම කෙලින්ම පාර. එතන ඔබට තියෙන පාර කෙලින්ම. මේ අර මේ ලේඩීස් ලයින් පැත්ත. මේක හදින් අම්මා කියන. නේ අම්මා කියන්නේ මොකද හොටෙල් එක? ඒක එස්ටේට් එකක් බං. ඒකේ In හොටෙල් 800 එකක් meters, තියෙනවා. your destination will be on the left. ඔව් ඔය ටික තමයි මම හිතන්නේ පයින් යන්න කිව්වේ. හැබැයි හෝටලේ ගාවට යනකම් ගිහේක කිව්වා නේද? නෑ එයා කපපු පාර කෝකද දන්නේ නෑ නේද?
දැන් අපි එන්න හප දවසේ පාර කපනවා කියන්නේ. ඒ අයියා ඉඩමට එන්නේ නැතුවත් തന്നെ පාර කපනවා. ගෙදර ඉන්න කෙපුවත්. ඌ වේඩි වලත් එන්නේ නැතුව පාර කපි කියලා අහන්න. මෙන්න මේ ටික යන්න අවුල් කියන තමයි හැම එකකට කවුරුත් කැමති නැති ගයිඩ්ලයින් එක. එහෙමද? අර ටයර් ඉවරයිනේ මේක ගියාම. මේ වීඩියෝ එක කාට හරි යවනවා නම් මියුට් කරලා යවන්න. ප්‍රවාහයට තමයි මේවල එඩිට් කරලා ගන්න. ඔව් ප්‍රභාෂ වීඩියෝ එක හැබැයි මේ ෆුල් වීඩියෝ එක එක දිගට තියෙන හින්දා ඒක ගන්න. ඔව් ක්‍රොප් කර කර ගත්තා. මොකට එවා. මේක දැන් මෙමරි ෆුල් තව ටික වෙලාවයි තියාගන්න මොකට පුළුවන්. එවල දාන්න. මේක ෆුල් වෙනවා? ඔව්. එන්නු. මොකට එවා. මේක තියෙනවා. 1 to 8. තව විනාඩි 3ක් වගේ වීඩියෝ කරන්න. ආයෙ වීඩියෝ එකක් ගන්න ඕන මම. අපිට හැන්ඩි ගම්මයක් කර තියෙනවා නෝ මොරුගම. ඔව් ඒක තමයි කැම් එකක් ගන්න මං අර දෙතුන් දෙනෙක්ටම කිව්වපන් 75ක් යනවා GoPro එක. දැන් 75ක් කළාද? GoPro එක. නිකන් කැමරා වැඩක් නැහැ බං GoPro එක තමයි. හරිද දාලා ඉන්නවා. දැන් හොටෙල් එක ගාවට යන ගා යන්න පුළුවන් කියලා. ඒ යන්න පුළුවන් එන්න පුළුවන් නේද? දැන් ඉස්සරහා පාර බෙදන කොහෙටද? ඒක නම් බෙදන්න ඔය යන්න තමයි තියෙන්නේ කෙලිපා. ඔය ඒකට යන පාරත් බෙදන්නේ. අල්ලම පාරේ. පල්ලම පාරය. මාරු වෙන්න නම් බෑ දෙකක් නේ. එතනින් හරව ගන්න පුළුවන් වාහනේ. නිකන් පොඩි බෙඩ් එකක් වෙනවා පාරක් වෙන්න. හරව ගන්න පුළුවන්. Hideaway Trails. ඒ බස් ස්ටේට් එකේ කෙලින් හොටෙල් එක ගන්න නෙමෙයි. ඔව් Hideaway එක. ආනම බස් ස්ටේට් එකේ මොනවද තියනවා කියන්නේ? ඒ ඒක මේ බලන්න යන්න පුළුවන්. ඔව් පුළුවන්. දෙමළට හැමෝත් එක්කයි අද. ඒගොල්ලන් එහෙම කරනවා අපි ඒගොල්ලන්ට සල්ලි දීලා ඒගොල්ලන්ට ඕනේ සල්ලි දෙන්න අපිට කරන්න බෑ ඒක ස්ටේට් එකෙන් කරන්න ඒගොල්ලන්ගේ ගානට වැඩි විකුණන්න බෑ අපිට අතරමැදි එක් වගේ වෙන්න බෑ. නෑ ඈ? අතරමැදකින් අපි ප්‍රොඩක්ට් වලට දාගන්න පුළුවන් හොටෙල් ගන්නවා වගේ තමයි ඒකට අපිට ඒක අපේ මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්